මිහින් එඩියුකේෂන් YouTube channel එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන සියලුම අලියතුන් ගැන. මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මහනුවර දළදා මාලිගාවට මුලින්ම ආපු අලියතාගේ සිට වර්තමානයේ අවසානයට ආව අලියතා දක්වා සියලුම විස්තර කතා කරන්න. එහෙනම් අපි යමු මේ වීඩියෝ එකට ඒ ඇත් රජුන් ගැන කතා කරන්න. මහනුවර ශ්‍රී දළදා මාලිගාව එහෙම නැත්නම් Temple of the Truth Relic එකේ සේවය කරන අලියතුන් හුදෙක් සතුන් නොවේ. ඔවුන් ජීවමාන චාරිත්‍ර වාරිත්‍ර භාරකරුවන් වන අතර එක් දළදා පෙරහැරේ දිගු ඉතිහාසයේ නමක් කතාවක් සහ ස්ථානයක් ඇත. ඉතින් මං කලින් කිව්වා වගේම අපි අද කතා කරන්නේ වඩාත් ප්‍රසිද්ධ හා වැදගත් අලියතුන් හරහා දිවෙන කාලානුක්‍රමික අධ්‍යයනයක් ලබා දෙන්න. බෙල්ලන්ගල වාර්තාවල මතක තබා ඇති පැරණි මහා අලියතුන්ගේ ඉඳලා ඥාත වසරවල සේවය කරන අලියතුන් දක්වා අපි අද කතා කරමු. ඔක්කොටම කලින් බලන්න ඕනේ මේ අලියතුන් අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ උඩරට ඇසළ පෙරහැර බුදුන්ගේ දන්ත ධාතුව අඩන්ගු රන් කරඬුවක් පෙරහැරීගෙන ගොස් ඇත. එම කරඬුව රැගෙන යාම ශ්‍රී ලංකාවේ අලියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවයයි. විශේෂයෙන් තෝරාගත් ඇතුන් කිහිප දෙනෙකුට පමණක් කරඬුව දරා ගැනීමට අවසර තියෙනවා. ඉතින් මේ අලියතුන් තෝරා ගැනීමට යම් යම් ශාරීරික හා ස්වභාවීය ගුණාංග අවශ්‍ය වන අතර එය තීරණය කරනු ලබන්නේ දළදා මාලිගාවේ බලධාරීන් විසින්. සමහර ඇතුන් ජාතික නිරූපණයන් බවට පත්වන්නේ ඔවුන් සේවය කළ වසර නිසාය. දාන්තලූට දළදා මාලිගාවේ අලියතුන්ගෙන් නම් කරන ලද පුරෝගාමියා. මේ දාන්තලූට මහා ඇතා එහෙම නැත්නම් බෙල්ලන්ගල මහා ඇතා කියලාත් කියනවා. පොදු පුරාවර්තනවල පළමු ශ්‍රේෂ්ඨ නූතන යුගයේ මාලිගාව දළදා මාලිගාව ඇතා ගැන මිනිසුන් කතා කරන විට ඔවුන් බොහෝ විට විසිවන සියවසේ ප්‍රසිද්ධ රාජා නම් ඇතාට මඟ පෙන්වන රේඛාවට යොමු වී දළදා මාලිගාවේ වාර්තා සහ අලි චරිතාපදාන රාජාගේ පුරෝගාමියා ලෙස දන්තලූට ලම් කරන අලියෙකු නම් කරයි. එනම් රාජා ප්‍රසිද්ධියට පත්වීමට පෙර ප්‍රධාන ඇත්දළදාමේ කොටසක්. රාජාගේ දිගු දූර කාලයක් සමඟ අවසන් වූ අනුප්‍රාප්තික වාර්තාවල දන්තලූටගේ නම සංරක්ෂණය කරලා තියෙනවා. දන්තලූට ගෙන් පස්සේ රාජා හෙවත් මාලිගාවේ රාජා වඩාත් ප්‍රසිද්ධ මහා ඇතා රාජා බොහෝ විට මාලිගාවේ රාජා හෝ රාජා ඇතා ලෙස හැඳින්වේ. නූතන කාලයේ දළදා මාලිගාවේ වඩාත් ප්‍රසිද්ධ තනි ඇතාද වෙනවා. 1913 දී පමණ ශ්‍රී ලංකාවේ එරාවුරු උපත ලබා දශක ගණනාවක් පෙරහැරේ ක්‍රියාකාරීව සිටි රාජා වසර ගණනාවක් පූජනීය කරඬුව රැගෙන ගියා. ගෞරවනීය සහ සංසුන්භාවය පිළිබඳ ජාතික සංකේතයක් බවට මේ රාජ පත් වුණා. මේ රාජා 1988 දී මියගිය අතර ඔහුගේ අශ්වාරෝහ සංරක්ෂිත ස්වරූපය දළදා සංකීර්ණය තුළ ඇති රාජ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. රාජාගේ දිගු
ස්ටොයික් සේවය ඔහුගේ පෙරහැරේ සහ ශ්‍රී ලංකා සංස්කෘතියේ මතකයේ නිරූපණයක් බවට පත් කළේය. රාජාගෙන් පස්සේ හෙය්‍ය තොණ්ඩුව රාජා දිගුදල අනුප්‍රාතිකයා 20 වන සියවසේ අගභාගය. රාජාගේ අභාවයෙන් පසු තවත් ඉතා ප්‍රසිද්ධ ඇතෙකු වන හෙය්‍ය තොණ්ඩුව රාජා උපත 1924 පමණ වසර ගණනාවක් කරඬුව රැගෙන ගියේය. ඔහු රාජාගේ පසු ප්‍රධාන කරඬුව දරන්නා ලෙස සේවය කළේය. හෙය්‍ය තොණ්ඩුවගේ ඇත්දල අසාමාන්‍ය ලෙස දිගු විය. හෙය්‍ය තොණ්ඩුවගේ ඇත්දල අඩි 7ක් පමණ වාර්තා වෙනවා. සා ඔහුගේ ඇටසැකිල්ල ඇත්දල පසුව ප්‍රදර්ශනය සඳහා සංරක්ෂණය කරන ලදී. රාජාගේ මරණයෙන් පසු දශකයක් පමණ ඔහු කරඬුව රැගෙන ගිය අතර දේවමාලිගාවේ හොඳම මතකයේ රැඳී සිටින අලි ඇතුන් අතර තවත් අයෙකි. ඓතිහාසික වශයෙන් වැදගත් මාලිගා සහ පෙරහැර ඇත්දල 20 21 සියවස් 20 වන සහ 21 වන සියවස් පුරා සුවිශේෂී ඇත්දල පෙළක් ධාතුව රැගෙන ගිය හෝ ජ්‍යෙෂ්ඨ ඇත්දල ලෙස සහභාගී විය. මේ ඇත්දල පෙළේ සමන් රාජා, සමන් රුවන් රාජා, මිල්ලන්ගොඩ රාජා, ජය රාජා සහ තවත් අය ඔවුන් එක් එක් පෙරහැරට සේවය කළ අතර පන්සල් සහ පුවත්පත් මූලාශ්‍රවල වාර්තා කර ඇත. ඉතිරිව ඇති කෞතුකාගාර සහ පන්සල් වාර්තා ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ ඡායාරූප, සේවා කාලය සහ කතා සංරක්ෂණය කරයි. විශේෂයෙන් මෙම අලි ඇතුන් බොහෝ විට පෞද්ගලික හිමිකරුවන්ට හෝ පන්සල් වලට අයිති වූ නමුත් පෙරහැර රාජකාරි සඳහා දළදා හමුදාවට ගෙන එන ලදී. මේ ඇත්පෙළෙන් පස්සේ නැදුන්ගමුව රාජා 21 වන සියවසේ ජාතික නිරූපණය 2005-2021 මෑත කාලීන මතකයේදී නැදුම්ගමුව විජයරාජා පොදුවේ නැදුම්ගමුවේ රාජා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ ජීවමාන අලි ඇතුන්ගෙන් කෙනෙකු බවට පත්විය. 1950 ගණන්වල ඉන්දියාවේ උපත ලැබූ නැදුම්ගමුව රාජා 2005 සිට 2021 දක්වා මහනුවර ඇසළ පෙරහැර සඳහා ප්‍රධාන කරඬුව දරන්නා ලෙස සේවය කළේය. ඔහු විශාල වශයෙන් ජනප්‍රිය වූ අතර 2022 මාර්තු මාසයේදී මියගිය විට රාජ්‍ය ගෞරවය ලබාගත් අතර ජාතික වස්තුවක් ලෙස ප්‍රසිද්ධියේ ශෝක විය. නැදුම්ගමුවේගේ ප්‍රමාණය ස්ථාවර ස්වභාවය සහ ඔහු කරඬුව රැගෙන ගිය වාර ගණන ඔහු පෙරහැරේ නූතන සංකේතයක් බවට පත් කළේය. ඉන්දි හෙවත් ඉන්දිරාජ ඉන්දිරාජා දක්ෂ ඉන්දියානු ඇතෙකු සහ ප්‍රමුඛ නූතන ඇතෙකු වන ඉන්දිරාජා යනු ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඉන්දියානු සම්භාවයක් ඇති ඇතෙකි. 1980 ගණන්වල එවකට ඉන්දිය අගමැති රජීවි ගාන්ධි විසින් ලබා දුන් බව පුළුල් ලෙස වාර්තා වේ. ඉන්දිරාජා පෙරහැරේ බොහෝ වාරයක් සේවය කර ඇති අතර 2022 දී නැදුන්ගමුව රාජාවගෙන් අභාවයෙන් පසු ඉන්දිරාජා ප්‍රධාන කරඬුව දරන්නාගේ භූමිකාව හෝ පසුකාලීන පෙරහැරවල් වල ප්‍රමුඛ කරඬුව දරන්නෙකු ලෙස පුළුල් ලෙස වාර්තා වී ඇත. ඔහු සමහර විට පුවත්පත්වල දළදා බටයන්ගේ ප්‍රධාන ඇතා ලෙස හැඳින්වේ. ඇතාගේ භූමිකාව පන්සල් බලධාරීන් විසින් සතුන්ගේ සෞඛ්‍ය, වයස සහ යෝග්‍යතාවලට අනුව වෙනස් විය හැකිය. එබැවින් අනාවරණය වසර අනුව විවිධ වසරවලින් ඉන්දිරාජාගේ මාතෘකාව ලයිස්තුගත කළ හැකිය. උදාහරණයක් පිටුවේ දළදා බට පිරිසට සම්බන්ධ අලි ඇතුන් සමූහයක් ලයිස්තුගත කර ඇත. ඒ විදිහට උදාහරණයක් විදිහට ඉන්දිරාජ, එහෙම නැත්නම් ඉන්දිරාජා, සිංහරාජ, බුරුම රාජා, මියන් රාජා,
ජනරාජා, මිගාර, විජයරාජා, සින්දු, රාජු, පුලතිසිරාජා සහ තවත් අය සමහරක් තෑගි විය. නිදසුනක් ලෙස 1980 1990 ගණන්වල තායිලන්ත රජු විසින් විජයරාජා පරිත්‍යාග කරන ලදී. අනෙකුත් සතුන් ජාතික ආණ්ඩු හෝ පෞද්ගලික හිමිකරුවන් විසින් තෑගි කරන ලදී. හෝ දේවමාලිගාවේ නූතන බලඇණිය නම් සහ ජාත්‍යන්තර තාක්කය අද වන විට දළදා මාලිගාව චාරිත්‍රානුකූල ඇත්දළ කණ්ඩායමක් බලඇණියක් පවත්වාගෙන යන අතර එයට විදේශීය රජයන් හෝ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද්ද සතුන් ඇතුළත් විය හැකිය. දැනට කරඬුව රැගෙන යන්නේ කවුද? වර්තමාන අලියතා කවුද? මෙම කරුණට කුඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. මන්ද ඊයම් ඇතා හෝ ප්‍රධාන කරඬුව දරන්නා යන මාතෘකාව කාලය සහ විවිධ මූලාශ්‍ර සමග වෙනස් විය හැකිය. මෑත කාලීන මූලාශ්‍රවල ඔබ නැවත නැවතත් දැයගත හැකි විශ්වාසදායක ප්‍රකාශ වර්ග දෙකක් නම් නැදුම්ගමුව රාජාගේ මරණින් පසු 2022 මාර්තු බොහෝ විට ප්‍රධාන ප්‍රොයිත්ති ආයතන සහ අලිත් දත්ත සමූහයන් වාර්තා කළේ ඉන්දිරාජා දළදා පෙරහැර සඳහා ප්‍රධාන කරඬුව දරන්නා බවට පත් වූ බවයි. දළදා මාලිගාවේ නිලපිටුවල වත්මන් දළදා බලහැණිය ලයිස්තුගත කර ඇති අතර විශේෂිත පෙරහැර වසර පිළිබඳ සංනිවේදනයන්හි සිංහරාජා හෝ වෙනත් ඇතුම් එම පෙරහැර සඳහා උත්තම වරාස් ප්‍රසාද දරන බව නම් කළ හැකිය. එයට හේතුව ලබාගත හැකි බව සෞඛ්‍ය සහ චාරිත්‍රානුකූල තීරණ මත පදනම්ව විවිධ අලියතුන්ට කරඬුව රැගෙන යාමේ වරස් ප්‍රසාද දළදා මාලිගා විසින් පවරන බැවින්. කෙටියෙන් කිව්වොත් නැදුම්ගමුවාගේ අභාවයෙන් පසු ඉන්දිරාජා ප්‍රමුඛ කරඬු දරන්නා ලෙස නම් කර වාර්තා කර ඇත. නමුත් ඕනෑම පෙරහැරකදී තත්ත්වය අනුව දේවාලයේ කරඬුව වෙනත් සුදුසුකම් ලත් ඇතකුට සිංහරාජා, විජයරාජා ආදිය පැවරිය හැකිය. මෙම වසරේ කරඬුව වාහකයාගේ වර්තමාන නම ඔබට අවශ්‍ය නම් ඔබට පන්සලේ නවතම පෙරහැර නිවේදනය හෝ එම පෙරහැරේ වාර්ෂික සඳහා දළදා මාලිගාවේ මාධ්‍ය නිවේදනය පරීක්ෂා කළ හැකිය. ප්‍රායෝගික සටහන් සහ දළදා මාලිගාවේ කෞතුකාගාරය. රාජාගේ සංරක්ෂිත දේහය දළදා සංරක්ෂණය තුළ ඇති රාජ ඇත් කෞතුකාගාරය ප්‍රදර්ශනය කර ඇත. එම ප්‍රදර්ශනය කෞතුකාගාරය වාර්තා සහ දළදා මාලිගාවේ නිල ඇත්දල එහෙම නැත්නම් බලහැණිය පිටු විධිමත් සේවා ලයිස්තු කියවීමට සහ ඡායාරූප වාර්තා බැලීමට හොඳම ස්ථානය වෙනවා. අවසානයට මෙම අලියතුන් ජීවමාන සංස්කෘතික වත්කම් වන බැවින් දළදා මාලිගාව එක් එක් සතා සඳහා වෛද්‍ය සහ සේවා වාර්තා ලබා ගනී. සෑම පෙරහැරකටම පෙර ප්‍රසිද්ධ නිවේදනවලට සාමාන්‍යයෙන් කුමන ඇතුන් සහභාගී වේද සහ නිශ්චිත රාත්‍රියක කරඬුව රැගෙන යන්නේ කවුරුන්ද යන ලයිස්තුගත කරයි. ඉතින් ඔන්නෝම තමයි කතාව තියෙන්නේ. ඔයාට මේ වීඩියෝ එකේ දළදා ඇත්පවුර ගැන ලොකු දැනුමක් ලොකු අවබෝධයක් ආව නම් අපේ channel එකට එකතු වෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් like දාන්නත් අමතක කරන්න එපා. ඔයාට මේ වීඩියෝ එකෙන් දළදා ඇත්පවුර ගැන මොකද්ද හිතුනේ කියලා ඔයාට පුළුවන් අපේ comment section එකේ comment එකක් විදියට දාන්න. ඉතින් අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් සහ තවත් අලුත් දැනුමකින් එනවා. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න.